තියෙන්නේ දෙමෝදර අර රේල්වේ ගැටේ. මෙතන view point එකක් තියෙන පොඩි එකක්. හොඳටම බලා ගන්න ඕන උඩට යන්න ඕන. එතකොට තමයි බලා ගන්න පුළුවන් හරියටම මෙතනින් පොඩ්ඩයි පේන්නේ. මේ තියෙන්නේ ඒකේ ආකෘතියක් තමයි මේ තියෙන්නේ. මේ උමග එච්චර 127ක් තියෙනවා මීටර. මීටර 127යි නේ. අර ගාලකින් ඉවරයි. උමග ආර ගහලකින් විතරයි නේ. එතකොට මේ රේල් ස්ටේෂන් එක දෙමෝදර නේ. ඔව් දෙමෝදර. බිංගිය උඩ තමයි තියෙන්නේ. බිංගිය උඩ තමයි ස්ටේෂන් එක තියෙන්නේ. මේ තියෙන්නේ මෙතනින් තමයි වදුල්ල පාර. දැන් ට්‍රේන් එකේ ඉන්නේ බදුල්ලේ ඉඳලා නේ. මේ බදුල්ලෙන් එන්නේ. මේ බදුල්ලෙන් ඇවිල්ලා මෙතන එළියට එනවා බදුල්ලෙන්. ඔහොම එළියට එනවා. ඒ කියන්නේ අපි දැන් බලන්නේ මෙතන එළියට එන එක. ඔය එළියට එන එක විතරයි. එළියට එන එක බලන්න නෑ. එළියට එන එක බලනවා. බල අතෙන්ට ඇද්දිද උඩ? එතෙන්ට ඔහොම මෙතනට එනවා. ඔහොම කරගිලා මෙතෙන්ට එනවා නේ. හරි. එතෙන්ට 110යි කියන්නේ. මෙතනින් පායි මෙතනින් පායි. මෙතනින් පායි. 190ම මේ කන්න පිටිපස්ස. කන්න පිටිපස්ස. ඔය යන ඊළඟ ට්‍රේන් එක කොළඹට ඉඳන් එන්නේ. එල්ලෙන් නම් ට්‍රේන් එක බලන්න පුළුවන්. view point එකට ගියා නම්. ඔව්. අයිනච් එක නතර කරලා. ඊට ඕම එනවා. එන්න දෙන්න ඕම ස්ටේෂන් එකට කරලා. යටාව ගන්න. ඊට පස්සේ ඒ කියන්නේ බදුල්ලට. ඔව්. මෙතන දෙමෝදර පාලම් තියෙන්නේ මෙතන. දෙමෝදර පාලම්. හරි. ඒ පාලම් තියෙන්නේ මෙතන. හරි. කිලෝමීටර් 11ක් පෙර කියලා යන එක බලන්න පුළුවන් උඩ විකුණු. 20ක් කර කියනකොට. 20ක් තමයි. උඩට යන්න කිලෝමීටර් 7ක් 8ක් විතර 9ක් තියෙනවානේ. කීයක් ගන්නවද ඔයගොල්ලෝ සාමාන්‍ය? 2500ක් ගන්න. 2500 ගිහිල්ලා එන්නනේ. අප මෙතෙන්ට බැලුවා. අපව පැයක් විතර වගේ ඉන්නේ නේ. නෑ කියන්නේ මේ කොච්චර් පෙන්නලාම තමයි එක්කන් එන්නේ. ඒකයි. කොච්චර් තියනවාද කියන්නේ. ඔයාලා දැන් වෙලාව දන්නවනේ කොච්චර යන්නේ එන වෙලාව. 11:45 එන්න තියෙන එක. 11 මාර්ගය නම් අපිට ට්‍රේන් එක බලන්න පුළුවන් උඩ. බලන්න පුළුවන් නේ. හරි. ඔය තමයි විස්තරය. ඔන්න දැන් කවුරු හරි එනවනම් දෙමෝදර මේ මෙතනින් තමයි දැන් අතුල් වෙන්නේ. අතුල් වෙලා වටේ ගහලා ඊට පස්සේ දැන් එනවද? ඔව් දැන් එනවා ට්‍රේන්. ස්ටේෂන් එක නැග්ගම මෙතනින් බයින්න පුළුවන්. අන්න ඒක. ඒකට ටිකට් එක රුපියල් 1000යි වෙයි. නෑ අපිට ඒගොල්ලන්ට පේ කරනවා නම් ඒගොල්ලෝ රුපියල් 1000ක් පේ කරනවා නම් මෙතනින් නවත්තනවා. ඔව්. ඔයාලම ට්‍රේන් එක එනකන් දැන් මේ කට්ටියම බලා ඉන්න හාමුදුරු ගොල්ලොත් ඉන්නවා. දැන් කොච්චි නේද? මේ පැත්තේ ඔන්න කොච්චි එනවා දැන් වටේ ගන්නයි යන්නේ. ගොඩක් පාර දැක්කද? ඔන්න මතුවනා ඔන්න මතුවනා. ටිකේ 3 4 5 6යි. පිටියයි ඉතින්. ඊයරේ අපිට අර 9 ආච් එකේ හම්බෙච්ච කොච්චිය. ඔන්න දැන් වටේ ගහලා ඊට පස්සේ අතට එනවා නේ. ඔන්න වටේ ගහනවා. කොච්චිය ගියා. දැන් ඔන්න නිත්තනින් මතුවෙනවා යන් එහා පැත්තට බලන්න. ඔන්න දැන් මේ පැත්තෙන් මතුවෙන්න යන්නේ. ඉතින් කවුව එක මේක මේ කොළඹ යන එකනේ. බදුල්ලේ ඉඳලා එන්නේ නේ. කී වෙනවද කොළඹට යද්දි? කොළඹට 5 විතර වගේද? 5 පවුන. ආය. ඔන්න දැන් වටේ ගාලා එනවා දැන් කොච්චිය.
ඔන්න ආවා. ඔන්න බඩුවා. වටේ ගහලා දැන් හරි. මේ කියන්නේ කොළඹ. හරි එහෙනම් පස්සේ හම්බෙමු.